අපි දැකලා තියෙනව නේද සමහර වෙලාවට ශතවර්ෂ ගානක් පරණ පන්සල් අම්බලම් වගේ දැවැන්ත ලී නිර්මාණ දිහා බැලුවම පුදුම හිතෙනවා මේවා කොහොමද තවමත් මෙච්චර ශක්තිමත් එකට තියෙන්නේ කියලා. අන්නේ සැඟවුණු ශිල්පීය රහස ගැන තමයි අපි අද කතා බහ කරන්න යන්නේ. ඉතින් ප්‍රශ්නේ තමයි මේක අද වගේ කිසිම නවීන තාක්ෂණයක් නැතුව දැව කොටස් එකිනෙකට සම්බන්ධ කරලා ස්වභාවික විපත්වලට පවා ඔරොත්තු දෙන තරම් ශක්තිමත් ව්‍යුහයන් ඒ කාලේ නිර්මාණය කළේ කොහොමද? අන්න ඒක තමයි මේ විග්‍රහයෙන් අපි හොයලා බලන්න යන්නේ. හොඳයි. ඒකට උත්තරේ තියෙන්නේ නවීන ලෝහ බඩවල නෙවෙයි. ඒක සැඟවෙලා තියෙන්නේ වඩු ශිල්පීන් පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආපු ඊටාම සියුම් කලාවත් වගේම විද්‍යාවක් වෙන දැව මූට්ටු ශිල්පය ඇතුලේ. හරි එහෙනම් අපි කතාව පටන් ගමු මුලින්දම. මොකක්ද මේ දැව මූට්ටුවක් කියන්නේ අත්තටම? මේක නිකම්ම ලී කෑලි දෙකක් එකට තියලා අලවනවා වගේ සරල දෙයක් නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරු කතාවක්. හරියටම කිව්වොත් හරියට ජිග්සෝ පසල් එකක කෑලි දෙකක් එකිනෙකට හිර වෙනවා වගේ තමයි. දැව මූට්ටුවකදීත් වෙන්නේ ලී කොටස් වලට නිශ්චිත හැඩතල කපලා ඒවා එකක් ඇතුළට අනික හොඳටම අගුළු වැටෙන විදියට සකස් කරන එක. අන්න ඒක තමයි මූට්ටුවේ තියෙන ශක්තිය රහස. ඉතින් මේ ශිල්පයේ තියෙන වැදගත්කම, ඒකේ තියෙන සංකීර්ණ බව තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි වහලක්. මොකද වහලකදී විවිධ කෝණි වලින් එන බර ඊටාම නිවැරදිව කළමනාකරණය කරන්නම වෙනවා. මේ අපි දකින්නේ වහලයක මූලික සැකිල්ල. ඇත්තටම මේක හරියට අපේ ඇඟේ තියෙන අස්ථි පද්ධතියක් වගේ තමයි. හැම කොටසක්ම අනිත් කොටසට සම්බන්ධ වෙලා සම්පූර්ණ ව්‍යුහයේම බර දරාගෙන ඉන්න ඕනේ. හරි. ඒකට මෙතන තමයි නියම ඉංජිනේරුමය අභියෝගයේ එන්නේ. බෑවුමට තියෙන පරාලය තිරස්ව තියෙන බිත්තිලිය උණ්ඩ ලිස්සලා යන්නේ නැතුව ස්ථාවරව රඳවගන්නේ කොහොමද? ඉතින් මේකට තියෙන හරිම අපූරු හරිම දක්ෂ විසඳුම තමයි මේ ලං කරලා පේන බර්ඩ්ස් මවුත් මූට්ටුව. නැත්තම් කුරුළු කට මූට්ටුව කියලාත් කියනවා. නමේ වගේම ඒකේ හැඩයත් හරිම අපූරුයි. මේ රූප සටහනේ පේනව නේද පරාලේ කපපු ඒ සින්න වී හැඩේ කැපුම හරියටම කුරුල්ලෙක්ගේ කට වගේ. ගිහින් අර බිත්තිලිය උඩ හරි ලස්සනට අගුළු වැටෙනවා. ඔන්න ඔය සරල කැපුම් නිසා තමයි වහලේ සම්පූර්ණ බර ඊටාම ආරක්ෂිතව බිත්තිවලට යවන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එතකොට ඒකෙන් අපි දැක්කනේ කෝණ සම්බන්ධ කරන විදිහ. ඒත් තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඕන කරන ප්‍රමාණයට දිග ලී කොටසක් නැති වුණොත් මොකද කරන්නේ? මෙහෙම හිතමුකෝ. ලොකු ශාලාවක වහලක් ඒකේ මුදුන දිගේ දිගටම යන අර මුදුන් ලියට හරියන දිග තියෙන එකම ගහක් හොයාගන්න එක. ඒක කරන්න පුළුවන් දෙයක්ද? බෑ නේද? එතකොට මොකද කරන්නේ? කොහොමද ශක්තිය බිදක්වත් අඩු නොවෙන්න ලී කෑලි දෙකක් එකට යා කරන්නේ? අන්න ඒකට තමයි ස්කාෆ් මූට්ටුව පාවිච්චි කරන්නේ. බලන්න මෙතනදු ලී කෑලි දෙකේ කෙළවරවල් කෙලින් කපලා නැහැ. ඒ වෙනුවට දිග බෑවුමක් හැදෙන විදිහට කපලා. එතකොට මොකද වෙන්නේ? කෑලි දෙක මූට්ටු වෙන තැන පෘෂ්ඨය, ඒ කියන්නේ වර්ගඵලය ගොඩක් වැඩි වෙනවා. ඊට පස්සේ මැලියම් හරි කූඤ්ඤ හරි දාලා හයි කරාම ඒ මූට්ටුව මුල් ලී කෑල්ල වගේම ශක්තිමත් වෙනවා. ඉතින් මේ උදාහරණ දෙකෙන්ම අපිට හොඳටම පැහැදිලි වෙනම නේද මේ ශිල්පය කියන්නේ නිකම්ම ලී අලවන්නටක් නෙවෙයි කියලා. මේක භෞතික විද්‍යාව, ඉංජිනේරු ශිල්පය සහ කලාව කියන තුනම එකට එකතු වෙච්ච දෙයක්. ඇත්තටම මේ මූලධර්ම වහලවල් වලට විතරක්ම නෙමෙයි. හිතන්නකෝ ශක්තිමත් දොරවුලුවස්සක් ගැන, ලස්සන මේසයක්, පුටුවක් අපි ඉදිනදා පාවිච්චි කරන දකින කොච්චර දේවල් වල කල්පැවැත්ම පිටිපස්සේ මේ මූට්ටු ශිල්පය කියන එක හැංගිලා තිනවද? එහෙනම් අපි මේක ටිකක් සාරාංශගත කරොත් මේ ශිල්පය මෙච්චර තීරණාත්මක වෙන්නේ ඇයි? එකක් තමයි ඒකෙන් ලැබෙන අසමසම ශක්තිය සහ ස්ථාවරත්වය. ඊළඟක බර හරියටම බෙදලා යන නිසා සම්පූර්ණ ව්‍යුහය අවුරුදු 100 ගණක් වුණත් පවතිනවා. අනිත් කාරණේ තමයි සමහර වෙලාවට එළියට පේන්න හදන මූට්ටුවක් කියන්නේ ඒක වඩු ශිල්පියාගේ හැකියාව පෙන්වන කලා නිර්මාණයක් වගේ. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතිරි වෙනවා. අද වගේ ලෝකෙක හැමදේම ඉක්මනට ලේසියෙන් කරගන්න බලන ලෝකෙක ස්ක්‍රූප්වණයක් ගහලා ලෝහ තහඩුවක් තියලා වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඒත් දක්ෂ ශිල්පියෙක්ගේ අතින්ම නිමවුණු දැව මූට්ටුවක තියෙන ඒ සදාකාලික ශක්තියට ඒකත් එක්ක බැඳිලා තියෙන ඒ අනන්‍යතාවයට ඇත්තකම ආදර්ශකයක් හොයාගන්න පුරවන්ද?